Welcome back to Viduli YouTube channel. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ මගේ ක්ලිනිකල් ඩයරි එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් මෙඩිසින් වලට කැමති ඔයාලටම තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මතක ඇතුව අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. Welcome back to my video. ඉතින් අද මම අරන් ඉන්නේ pediatric ward එකේ අපි ගියපු casualty night එකකුයි end appointment party එකයි ඊට පස්සේ අපේ interbatch sport meet එකේ පොඩි වීඩියෝ clips ටික. ඉතින් මේ තියෙන අපේ ward එක pediatrics කියලා කියන්නේ මගේ clinical appointment වල පළවෙනි appointment එකේ හින්දා ගොඩාක් special appointment එකක්. මොකද hospital එකේ වෙන වැඩ පව අපි ඉගෙන ගන්න මේ appointment එක හරහා. මේ casualty night එක කියලා කියන්නේ අපිට උදේ clinicals තියෙනවට අමතරව රැටත් තියෙනවා clinicals. එතකොට උදේත් hospital ගිහලා ඊට පස්සේ එකේ ඉඳලා 5 විතර වෙනකල් lectures ඉඳලා අපි ආයෙ 6 විතර වෙද්දි hospital එකට එන්න ඕනේ රෑ casualty වලට. ඊට පස්සේ එදා අපිට ස්පෙෂල්ම දෙයක් තිබ්බයි මේ ලොකු පෙරහැරක් තියෙනවා. ඒක බලන්න පුළුවන් වුණා අපිට casualty ඉවර වෙලා එද්දි. ඉතින් අපි ඒකත් බලලා තමයි බෝඩින් වලට ආවේ. ඔයාලා කාලේ තියෙන ළමයි සාරවිට අපිට හම්බුණා මේ පෙරහැරේ සාරවිටේ හින්දා අපි දෙකක්ම අරගෙන කෑව රස වැටිලා. ඊට පස්සේ ඉන්න දැන් මාත් එක්ක උදේ ක්ලිනිකල්ස් යන්න. බලමුකෝ ක්ලිනිකල් අරයි යන්නේ මොනවද මේ කියන්නේ කියලා. අද සෙන්සුරාදා ළමයි අදයි හෙටයි අද රැයි දෙකේම මට තේරෙනවා. ඒ කියන්නේ අද අපිට තියෙන්නේ හෙවි වීක් එකක් මේ සතියේ තියෙන. එතකොට සෙන්සුරාදා විතරක් කරන්න වෙනවා රැයි උදේ ඔක්කොම. ඉතින් මම ඊයේ රැයි වෙලා ඇවිල්ලා දැන් මේ උදේ මා කරක් වෙලා දුවනගම ඉන්නේ. ඒ පසුකාලීනව හැදුණු දේවල්. තව මම මේ වේගෙන් ලෑස්ති වෙන ගමන් ඔයාලට කියන්නේ මට මේ අපොයින්ට්මන්ට් එකේ කොණ්ඩි කඩා යන්න බෑ කියලා. කඩාගෙන කියන්නේ අපි කඩාගෙන යන්නේ නැහැ කොහොමද? ඒ කියන්නේ පොයින්ට් එක දාන් ගියත් අපේ මැඩම් වැඩි කැමති නැහැ. ඒක ඇත්ත. ඉතින් එක්සැමිනේෂන් කරද්දී අර බබාලගේ ඇඟේ ගෑවෙනවායි කොණ්ඩේ එයාලගේ ඇඟට වැටෙනවායි. ඒ හින්දා ඒක යාලටත් කරදරයක්. ඒ හින්දා මැඩම් අපිට කියලා තියෙන්නේ කොණ්ඩේ ක්ලිප් එකක් ගහලා දැන් මම මේක පොයින්ට් එක දාන් ගියාට මේ හොස්පිටල් එකට ගිහිල්ලා උඩට ගල්ලා ක්ලිප් එකක් දාගෙන බැඳ ගන්න. මේ අපොයින්ට්මන්ට් එකේ අපිට බ්ලඩ් විත්ඩ්‍රෝ කරලා පුරුදු වෙන බැරි වුණා චූටි බබාලා ඉන්නේ හින්දා. ඉතින් අපේ ක්ලිනිකල් ගෲප් එකේ සග්ගයෝ ටික කැමැත්තෙන් ඉදිරිපත් වෙලා මේ එක එක්කෙනාගේ බ්ලඩ් ගන්න ගමන් ඉන්නේ අපි. ඕන තැනක මෙමරිස් එකතු කරන එක අපේ පුරුද්දන්නේ ළමයි. ඒ හින්දා අපේ ෆස්ට් අපොයින්ට්මන්ට් එකේ ෆස්ට් සෙල්ෆි එක ගන්න ගමන් තමයි අපි මේ ඉන්නේ. ඊට පස්සේ මේ අපේ ලිෆ්ට් එක. ඒ ලිෆ්ට් එකේ ඒ දවස්වල මේ මොකද්ද බල්බ් එක වැඩ නැහැ හින්දා ටෝච් එකක් ගහගෙන තමයි ඇතුළේ යන්න ඕනේ. ඉතින් අපි ක්ලිනිකල් ඉවර වෙලා මේ ටෝච් එකක් ගහගෙන ලිෆ්ට් එකේ පහළට යන ගමන් ඉන්නේ. ඉතින් හැම ගෲප් එකේ වගේම අපේ ගෲප් එකෙත් ඉන්නවා වයසේ හැටියට හරියට වර්ධනය වෙලා නැති ළමයි ගොඩක්. මාත් එහෙම එක්කෙනෙක්. ඉතින් අපි වගේ අයට හරියටම හරියන මේ ප්‍රෙෂර් මයින කප් එහෙම තියෙන්නේ මේ පීඩියාට්‍රික් වෝඩ් එකේ. ඉතින් අපි ගියපු වෙලේ ඉඳන් කරන්නේ ඕක තමයි. වෙන තැන්වල කප් එක අපිට දැම්මම මේක හැලෙනවා. ඉතින් අල්ල ගන්න ඕනේ. ඉතින් මේකෙන් අපිට හරියට බ්ලඩ් ප්‍රෙෂර් එක එහෙම බලා ගන්න පුළුවන්. නෑ හොඳ වැඩ කරේ. සෙට් කරාද? නෙමෙයි ආගේ මොකක් හරි අවුලක් තියෙනවද? අදත් නෑ. ප්‍රති නෑ බ්ලඩ් වෙසල් එකේ. ඒ තරක එන්නේ. මේක මම සෙට් කරා. මේක කරා. ඒ තරකෝ දැන් මේක මේක නෑ. මේව වුණා. හරි. ආයි ගහන්න වෙනවා. නෑ පොඩ්ඩක් තියෙන. මේක හරියනකොට මේක තද වෙන්න ඕනේ නැද්ද? තද වෙනවා. නෑ මම සෙට් කරා මේක.
බුබුරන්න යන්නේ. ඒ 180ට ගිහින් තියෙනවා. මටත් හයිපර්ටෙන්ෂන්. ඒකල හයිපර් ටෙන්ෂන් එපා වෙන්න හරියට. නෑ නේද? ටෙන්ෂන් මදිද? ඔව්. මදි තවත්. මේ ඔක්කොටම අපි වතුර බොන්නේ නැති හින්දාද මන්ද? මම බොන්නේ මම බෝතලේ. මම නම් බොන්නේ. මම බොන්නේ අරඩ විතර. මම සතුටින් මේ හින්දා මට ප්‍රෙෂර් එකක් බලන්න. ආයෙත් එකපාරක් සම්පූර්ණ බලන්න. එන්න දන්නේ නැන්නේ නේද? මොකද ගන්න නැද්ද? ඒ බෝඩ් එකෙන් කියලා දෙකක්. නෑ කට්ටිය අහක බලන්න හිටි. ඔයා විතරයි ෆොටෝ එකට ඉන්නේ පැටිය. පොඩ්ඩේ ලස්සනට ඉන්න. ඊට පස්සේ අපිට එන්ඩ් අපොයින්ට්මන්ට් වයිව් එකක් තියෙනවා. අපි මේ අපොයින්ට්මන්ට් එක කොහොමද සක්සස් කරලා තියෙන්නේ කියලා. හරියට කම්ප්ලීට් කරලා තියෙනවද කියලා බලන්න. ඉතින් තමිලයි මායි මේකේ පොඩි දේවල් වගේ ඩිස්කස් කරන ගමන් ඉන්නවා. අත් දෙකෙන් අල්ලන උස්සනකොට එයාගේ බෙල්ල පහළට කඩා වැටලා. හරිද? මුණ ගන්න එපා. ඊටසේ සති 6යි 8යි ගත්තාම එයාලට බෙල්ල උස්සලා තියාගන්න පුළුවන්. අනිත් පැත්ත හරවලා තිබ්බහම ඉන්නකට තිබ්බහම අංශක 45. ඊට පස්සේ මාස 6යි 8යි අතරේ බබෙක්ට අන්තිම මොහොතේ ටික අහන් ගිහිල්ලා කොහොම හරි අහලා තිබ්බේව ටික මං අනිත් පැත්ත ලියලා ඇවිල්ලා ඔක්කොම වරද්දලා ආවා. එහෙම දේවල් වෙනවා ඉතින්. මොනවා කරන්නද හිතෙන් අමතක කරලා ඊට පස්සේ අපි හවස ඉක්මනට ලෑස්ති වුණා පාටි එක දෙන්න මැඩම්ලට. කොහොම හරි අපිට උදේ ක්ලිනිකල් ඉවරලා ඊට පස්සේ හවස ලෙක්චර්ස් ගිහිල්ලා පැය 2කින් 3කින් විතර කාඩ්ස් ඔක්කොම හදලා කෑම ඔක්කොම ගෙනල්ලා පාටිය ඇරේන්ජ් කරන්න උනා මැඩම් එන්නේ නැහැ කියලා ඊළඟ සතියේ. ඉතින් ඉක්මනට කොහොම හරි ඔක්කොම කරගෙන අපි ලස්සනට පාටිය දුන්නා. ඉතින් මේක අපේ ෆස්ට් අපොයින්ට්මන්ට් එක හින්දායි මැඩම් අපිට ගොඩාක් දේවල් කියලා දුන්න හින්දායි අපි මැඩම්ට චූටි ටැග් එකක් ගත්තා. ඒක රැප් කරන ගමන් තමයි මම මේ ඉන්නේ. ඉතින් මේ විදිහට අපොයින්ට්මන්ට් එකක් ඉවරනහම අපිට උගන්වපු මැඩම්ලට එච්චෝ අක්කලාට නර්සින් ස්ටාෆ් එක ඔක්කොටම පාටි එකක් දෙන එක අර ඉස්සරින් ඉඳන් පැවතගෙන ඉන්න දෙයක්. ඉතින් අර ඒක හැම බැජ් එකක්ම යාළුවෙක් අපොයින්ට්මන්ට් එක ඉවරනහම මේ විදිහට පාටි එකක් දීලා යනවා. ඉතින් ඒක හරි ෂෝක් දෙයක්. तो මෙහෙම එකක් ගමු. මේක අර දාන්නේ අර මෙහෙම කරනවා කියලා. අර TikTok එක මම මේ ඔයාගේ හැකියාවන් වෙන්නවා. සිස්ටර් තමයි එකෙන් ගන්න යනවා නම් සිස්ටර් නියෝජනය කරන්නේ නර්ස්ලාගේ. පස්සේ අපොයින්ට්මන්ට් එක ඉවර වෙනවත් එක්කම අපිට තිබ්බා ඉන්ටර් බැච්. එතකොට ඉන්ටර් බැච් ස්පොට් මීට් එකෙන් පස්සේ නර්ස් සඳුදා ඉඳලා අපිට තියෙන්නේ ජින් ඇන්ඩ් නොබ්ස් අලුත් අපොයින්ට්මන්ට් එක. ඉතින් ඉන්ටර් බැච් එකේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම දැම්මා. ඒ ටික බලලා ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු. හරි මේ බැඩ්මින්ටන් තිබ්බ දවසේ අපි
මැච් ඉවර වෙලා ගෙදර මේ බෝඩින් වලට යද්දි පාන්දර 1ට විතර. ඒ තරම් වෙලා මැච් ගියා. මේ පාරේ ඉන්ටර් බැච් වලින් අපේ බැච් එක තමයි එක උනේ. මේ වොලිබෝල් මැච් තියෙන දවස. ඉතින් වොලිබෝල් මැච් බලන ගමන් මම ඔයාලට කියන ඉන්ටර් බැච් කියන්නේ මොකක්ද කියලා. ඉන්ටර් බැච් කියන්නේ අපේ එක ෆැකල්ටි එකක තියෙනවනේ බැච්. දැන් අපේ නම් බැච් 5ක් ඉන්නවා. ඒතකොට මේ බැච් අතර තමයි මේ ඉන්ටර් බැච් තියෙන්නේ. මේ ඉන්නේ සුදාරක අයියා. ඔයාලා එයාගේ YouTube channel එකත් subscribe කරන්න. Journey with සුදාරකයත් ලස්සන වීඩියෝස් දාන අපේ ෆැකල්ටි එකේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.